ඉදිරි මැතිවරණයේ ව්‍යවස්ථාදායකය කුමනාකාරයේ ව්‍යවස්ථාදායකයක් වේද කියන ගැන වචනයක් දෙකක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දිනේෂ් සහෝදරයා සමග පාර්ලිමේන්තුවේ දෙවතාවක් ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ ආණ්ඩු දෙකක සගයෙක් විදියට සමීප ඇසුරු කරු අයට බොහෝ ප්‍රශ්නවලදී අප දෙදෙනා සමීප සමාන අදහස් කරන නිසා අපිට වඩාත් පහුගිය කාලය තුල කිට්ටුවෙන් වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඇමති මණ්ඩලයේ බොහෝ විට ප්‍රශ්න මතුවෙනකොට අර්බුදකාරී තත්ත්වයන් දුරකට අපේ සමාන අදහස් තමයි අපි දෙදෙනා වෙන වශයෙන් ප්‍රකාශ කරේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ තේරීම් කාර්ක සභාවේ ඔහුගේ නායකත්වයෙන් තේරීම් කාර්ක සභාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී අපි දිගින් අවුරුදු 5ක් මම හිතන්නේ රැස්වීම් සැසිවාරය රැස්වීම් 150 ගණනක් අපරද වෙනවා. අපි උත්සාහ ගත්තා. අත්වාසීම විශ්වවිද්‍යාල මෙතුමා මෙතන ඉන්නවා. තිස්විදාන මෙතුමා ඉන්නවා. අප හතර දෙනා තමයි නොකඩවා ඒ පුරා අවුරුදු 5 තිස්සේ උත්සාහයක් ගත්තේ අලුත් මැතිවරණ ක්‍රමය ගේන්න. සියල්ල සූදානම් කරත් අපිට ඒක පොදු එකගතයක් ගන්න බැරි වුණ නිසා අපිට යලිත් තරක් පැරණි ක්‍රමයේ යටතේ මේ මැතිවරණයට මුහුණ දෙන්න සිද්ධ වුණා. බොහෝ දෙනා මේ දැන් තමයි කෑ ගහන්න පටන් ගන්නෙ ව්‍යවස්ථා වෙනස් කරන්න ඕන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා දෙපැත්තෙන්ම මුත් කතව අවුරුදු පාදුල ඒ සදා කතා කරන්න ඉතින් අපි කීප දෙනෙක් පමණයි. එදා අද වගේ මේ මතය රටතෙන් මතුවනා නම් සමහර විට පාර්ලිමේන්තුව විසහාරීමට පෙර අපට මේ කාර්යභාර ඉෂ්ට කරන්න තිබුණා. මිත්‍රවරුනි බොහෝ දෙනා නොදන්නා කාරණාවක් මේ අවස්ථාවේදී මම මතක කරන්න ඕන. 1931 සර්වජන ඡන්දය ලැබුණෙන් පස්සේ පැවැති මහා කල්පනා කරන්නේ මේ පහුගියදා අවසන් වූ ජනාධිපතිවරණය තමයි තිබිච්ච පවිත්‍රතම පිරිසිදුම මැතිවරණය. හොර ඡන්දවලින් තොර වූ මැතිවරණය. එසේ කරන්න පුළුවන් උනේ විශේෂයෙන්ම මහරගම තමුන්නාසලා නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන සහෝදරයා ඒ තේරීම් කාර්ක සභාවේ සභාපති වශයෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරා මේ හැඳුනුම් පත ක්‍රියාත්මක කරනවා. තමුන්නාසලා තේරුම් ගන්න ඕනේ ඒක පහසුවෙන් ක්‍රියාත්මක කර දෙයක් නෙමෙයි. ඒකට අනුමැතිය ගන්න බොහොම මාරු වුණා. අන්තිමේදී 50ක් පාර්ලිමේන්තුවක නාවත් තවත් අවුරුදු දෙකක් කල් දාන්න සිද්ධ වුණා. අද ඒ පනතේ අදහස සංකල්පය මුලින් ඉදිරිපත් වුණේ 1956 දිවංගත බණ්ඩාරනායක මහත්මයා පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් එදා ගියා හිටියා. එතෙක් තිබිච්ච මැතිවරණ තිබෙන දූෂ්‍යභාවය තේරුම් අරගෙන අපි කොහොම හරි මේ මැතිවරණ ශේෂ නිමක කාලය තුල 56 රජය මේ හැඳුනුම්පත ක්‍රියාත්මක කරන්න ඕන. හොර ඡන්ද දැමීම වළක්වන්න. එතුමා අවුරුදු 3කින් ඝාතනයෙන් ලක් වුණා. ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඉන්පසු මේ කාරණාව ඉදිරිපත් වූයේ යලිතරක් දිනේෂ් ගුණවර්ධන සහෝදරයාගේ නායකත්වයෙන් උත් ඒ තේරීම් කාරක සභාව ඒ කාර්යභාරය තමන්ටම පවරගත්තා. ඒ නිසා අද මං හිතන්නේ පළවෙනි වතාවට අපි පිරිසිදු මැතිවරණ පැවැත්වුව පමණක් නෙමෙයි එය කාරණාවක් තමයි එක් සාධකයක් තමයි අද විපක්ෂයට පොදුවේ විශේෂ එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ ඡන්ද ප්‍රතිශතය 100ට ගණනකින් පල්ලෙහාට වැටීම ප්‍රධාන හේතුවක් තිබෙන්නේ ඒ හඳුනුම් පද කියන එක. අද මම හිතන්නේ මේ පිළිබඳව විශ්ලේෂණයක්වත් මතුවල ඉදිරිපත් කිරීමේ මතුවල නැහැ. මේ කාරණාව පිළිබඳ අවබෝධයක් නැති නිසා. අපි දන්නවා විශේෂයෙන්ම නාගර ප්‍රදේශවල මේ කොළඹ නාගරික ප්‍රදේශයේ 125ක් විතර දාන්නේ හොර ඡන්ද. හැමදාමත් ඒක අලුත් දෙයක් නෙමෙයි. හොර ඡන්ද කැපිටල් හිටියේ. දසන නම් මිය කියාගෙන නම් සඳහන් කරන අදහස් කරන්නේ නැහැ. ඡන්ද 100ට සමහර 150 ඉඳලා 25 ඉඳලා 50 දක්වා දාන හොර ඡන්ද අල්ලපොකතර මිනිස්සු පඳුරන්නේ නැහැ. ඒ නිසා අපි මේක දැනගත්ත නිසා තමයි අමාරුවෙන්
ඒ කාර්යභාර ඉෂ්ට කරා අද පිරිසුදු අපිට කියන්න පුළුවන් පිරිසුදු ඡන්දයක් පවත්වනවා කියලා. ඒකෙන් ප්‍රගතිශීලී ජනතාවගේ පැත්ත වැඩ කරන පන්තියේ පැත්ත මැතිවරණයකදී ඒ ජයග්‍රහණයන් සාධක කිරීමට බෙහෙවින්ම බලපානා වූ සාධකයක් ඇති කිරීම ඒ කාරණයේදී දිනේෂ් ගුණාධර සහෝදරයා ඉහළම මට්ටමින් මේ කොළඹ ආසාවෙන් වන්දිනා කරනවා. සහෝදර සහෝදරියනි මට මතකයි මගේ මතකයට එනවා 1983 අතුරු මැතිවරණයේ මහරගම. ඒ වෙලාවේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම සමාජ පක්ෂයේ දා හිටිය නායක මමත් ඒ සාකච්ඡාවට ගියා. මේක දිනේෂ් සහෝදර දැන් සමහරවිට දන්නේ නැහැ. ලොකු අරගලයක් කරලා තමයි අපි එදා මහජන එක්සත් වෙනුවට අපි මේ ආසනය ලබා ගන්න පුළුවන් වුණේ. මම මේ වෙලාවේ කෘතවේදීව සඳහන් කරනවා එක් ප්‍රධාන නායකයෙක් ටීබී ඊළඟරත්නයන් තමයි දිගින් දෙකම සඳහන් කරලා මේක දිනේෂ් ගුණාධර සහෝදරයාටම දෙන්න ඕන. ඔහුට තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් කියන මතයේදී තමයි එදා 1983 මැයි මාස 18 වෙනිදා මේ මහරගම ආසනය දිනේෂ් ගුණාධර සහෝදරයාට බාර ගන්නවා. මේක පැරණි ඉතිහාසයක්. බොහෝ දෙනා දන්නේ නැති දෙයක්. මහා පෞද්ගලික දන්නයි සාකච්ඡාවට සහභාගී වෙච්ච කෙනෙක් හැටියට. එදා පාර්ලිමේන්තුවේ 226න් 200 ගණනක් ආණ්ඩු පක්ෂයේ මේ පැත්තෙන් හිටිය 8 දෙනෙක්. 8 දෙනෙක්. මට අවස්ථාව ලැබුණා 1986 දිනේෂ් ගුණාධර සහෝදරයාට එක්කව වෙන්න පාර්ලිමේන්තුවේ සගයෙක් විදියට සරත් මුත්තේතුගම සහෝදරයා වඩාට ගියන් පස්සේ ඔහුත් එක්ක වැඩ කරපු කාලය තුල අපි තමුන්නාසලට කියන්නම් පාර්ලිමේන්තුව තුල එකද පරිපාලන වාර්තාවක් සම්මත කරන්න දුන්නේ නැහැ විවාදයක් නැතුව. අද පාර්ලිමේන්තුවේ දිහා බලනකොට පුදුම හිතෙනවා. මේ පෞද්ගලික අවුරුදු පහේ ඒ කියන්නේ පරිපාලන වාර්තා ඇඩ්මිනිස්ට්‍රේටිව් රිපෝට්ස් හැම දෙපාර්තමේන්තුවකම එකක් අපි විවාදයට ලක් කරනවා. අද ඒවා කියවන්නෙත් නැහැ. අරකේ ඉදර කරගන්න යන්නෙත් නැහැ. අච්චුකන්තෝරෙන් ගහලා කොට ගහලා දෙනවා පාර්ලිමේන්තුවේ. ඒක අද කාරණාව කියන්නේ පාර්ලිමේන්තුව කවරදාකවත් ඇදිය පිරිහීමකට ලක්වතු අවස්ථාවක්. මේක කොට ගන්න ඕන. ඒ නිසා ඡන්දදායකයන් තමුන්නාසලට මේ කාරණේ අවධාරණය කියා සිටින්නේ පාර්ලිමේන්තුව ගුණාත්මක පාර්ලිමේන්තුවක් බවට පත් කරන්න. බුද්ධිමත් මන්ත්‍රීවරුන් තෝරාපත් කරලා ලවන්න. වාද විවාද තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැන. අද නීති සම්පාදනය කිරීම ගැන වචනයක් කතා වෙන්නේ නැහැ. අපි යමිති මණ්ඩලයේ අනුමත කරන එක ඉබේම පාස් වෙනවා. තමුන්නාසලා 1931 ඉඳලා මම මේ හැන්සාඩ් වාර්තා කියවපු හන්දා අරගෙන බලන්න ෆිලිප් ගුණාධරලා එන්නෙම්ලා පීත කේරමල්ලා මේ ඉන්න කාලේ කිසිදු බණක් සංශෝධනයකින් තොරව යන්න හරියේ නැහැ. තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා දායක වෙලා ඒ සංශෝධනයන් හොඳ නීති බවට පත් කරලා දුන්නා. අද එහෙම දායකත්වයක් නැහැ. බුද්ධිම දායකත්වයක් නැහැ. ඒ නිසා තමයි හුඟක් නඩු උසාවියට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ප්‍රශ්න මත වෙනවා. හරියට නීති දැන් 17 සංශෝධනය. ඒක පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් තොරව තමයි එක ගෙනාවේ. අර්බුද ඇති කරන අනපනක් තමයි පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙන්නේ. මේකට හේතුව අපට හොඳ ගුණවත් බුද්ධිමත් දැනුම් සම්භාරයක් වෙන ඒ විදිහට කාලේ මිඩංගු කරන මන්ත්‍රව කණ්ඩායමක් අපට අවශ්‍යයි ඊළඟ පාර්ලිමේන්තුවට. ජනාධිපතිතුමා ශක්තිමත් කරනවා කියන්නේ ඒකයි. ජනාධිපතිතුමාට ලෝයල් කමිටු මෙන්න නෙමෙයි අපට අර බුද්ධිය ගුණවත්භාවය ඉර්ජිභාවය පන්නර දින අය තමයි අපට ඊළඟ පාර්ලිමේන්තුවේ ඊළඟ ආණ්ඩු පක්ෂයට අවශ්‍ය වෙන්නේ. අන්න ඒ නිසා අපි තවදුරටත් ඉල්ලා ඉන්නේ දිනේෂ් ගුණාධර සහෝදරයා ටෙස්ට් කරපු කෙනෙක්. ආයි ටෙස්ට් කරන්න වැඩක් නැහැ. අත්දැක බලලා තිබෙන්නේ. තමුන්නාසලා විසින් අත්දැක බලලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ තරමේ මැතිවරණයේදී කොමියුනිස්ට් පක්ෂයේ අපේ අපේක්ෂකක අපි ඉදිරිපත් කරලා තිබෙනවා. පළාත් සභා මන්ත්‍රීවර මහේෂ් අල්මේදා සහෝදරයා එසේ තිබුණත් අපේ පක්ෂයේ වශයෙන් තීරණයක් ගත්තා. මේකදී ඉහළම ප්‍රමුඛත්වය දීලා දිනේෂ් ගුණාධර වගේ සහෝදරයෙක් මේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පළවෙනි විශ්වවිද්‍යාලයට ගෙන්න ඕනේ කියලා අපි තීරණය ගත්තේ. දේශපාලන වශයෙන් කියන වැදගත්කම සලකලා බලලා